නිවුස් ටච් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. සත්‍ය හා නිවැරදි පුවත් ඔබ අතටම. දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා නාය යෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඉමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව මෙන්ම නෝවුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටද නාය යෑමේ රතු නිවේදන නිකුත් කිරීමටයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර ඇත්තේ. පවතින අයහපත් කාලගුණයත් සමග මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම පාසල් අද දින වසා තැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මදුපානි පියසීන ප්‍රකාශ කළා. ඉමෙන්ම නැවත දැනුම් දෙනතුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊයේ පියවර ගත්තේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය අද ආරම්භ කිරී. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අද 4 සිදු කෙරෙනවා. ඒ කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති උපදේශ මත මෙම කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහායි. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය භාවයේ ඉහළ නැන්වීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනීය සිදු විය යුතුද යන්න සඳහා නිර්දේශ ලබා දීම ආදී පිළිබඳ වගකීම මෙම කොමිසම වෙත පවරා තිබෙනවා. ලොව විශාලතම විනිසුරුවරුන්ගේ සංගමයත් විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරයි. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ විනිසුරුවරුන්ගේ සේවා කොන්දීසි සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව සිය දැඩි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමය International Association of Judges IAG UIM විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. අධිකරණ ක්ෂේත්‍රයට සහ විනිසුරුවරුන්ගේ දූර කාලයට බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය Judicial Services Association JSE වැනි අදාළ වෘත්තීය පාර්ශවයන් සහ නීති ක්ෂේත්‍රීය පාර්ශවකරුවන් සමග පූර්ව සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම මෙම නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානි වන අන්දමේ කිසිදු පියවරක් නොගන්නා ලෙස ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ සේවා කොන්දීසි වෙනස් කිරීම වැනි සංවේදී කරුණු පිළිබඳව තීරණ ගැනීමේදී විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලපෑමින් තොරව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට අත්‍යවශ්‍ය බවද IAG සංගමය පෙන්වා දෙනවා. 1953 දී ඔස්ට්‍රේලියාවේ සෑල්ස්බර්ග්හි ආරම්භ කරන ලද ජාත්‍යන්තර විනිසුරු සංගමය මහද්වීප 5කින් ජාතික විනිසුරු සංගම් 93ක් නියෝජනය කරන අතර අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් සහ මූලික නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින අතර ලොව පුරා රටවල් රැසක විනිසුරුවරුන් සහ අධිකරණ සංගම් නියෝජනය කරන ප්‍රමුඛතම ජාත්‍යන්තර සංවිධානය වන IAG ශ්‍රී ලංකාවේ අධිකරණ සේවා සංගමේ කටයුතු වලට සහ ශ්‍රී ලංකාව තුළ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයට සිය පූර්ණ සහයෝගය පළ කර සිටිනවා. යතුරු පැදිවලට විශේෂ මන්තීරුවක්. ආරම්භය කලවංචිකුඩියෙන්. යතුරු පැදි සම්බන්ධයෙන් සිදුවන මාර්ග අනතුරු අවම කරමින් මහා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත යතුරු පැදි මන්තීරුව ඩෙඩිකේටඩ් මෝටර්සයිකල් ලේන් කලවංචිකුඩි ප්‍රදේශයෙන් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ජාතික මාර්ග ආරක්ෂණ සභාවේ මූලිකත්වයෙන් සංවිධානය කළ 100 for 100 ජාතික ආයතනික යතුරු පැදි ආරක්ෂණ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් යතුරු පැදිකරුවන් මුහුණ දෙන අනතුරු වන බැවින් ඒ සඳහා වහාම විශේෂිත විසඳුම් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. යෝජිත මෙම යතුරු පැදි මන්තීරුව රබර් ඩිවයිඩර්ස් යොදා ගනිමින් සෙසු රථවාහන ගමනාගමනයෙන් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර ඉදිරි මාස කිහිපය තුළදී ඒ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. විශේෂ යතුරු පැදි මන්තීරු භාවිත කිරීම මගින් අනතුරු ප්‍රමාණය විශාල ලෙස පහත හෙළීමට සමත් වූ මැලේසියාව වැනි රටවල අත්දැකීම් පදනම් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා. කලවංචිකුඩි ප්‍රදේශයේ අධික ලෙස යතුරු පැදි භාවිතයක් පවතින බැවින් මෙම නියම ව්‍යාපෘතිය පයිලට් ප්‍රොජෙක්ට් සඳහා එම ප්‍රදේශයේ තෝරාගත් බවත් එහි සාර්ථකතාවය මත පදනම්ව දිවයිනේ සෙසු ප්‍රදේශ වෙතද මෙම සංකල්පය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මත් වෙලා එළවලා හමාරයි.
මද්‍රව්‍ය හඳුනා ගැනීමේ සංවේදක මෙට්‍රෝ බස් රථවලට මගී ආරක්ෂාව ඉහළ නංවමින් වඩාත් විශ්වාසනීය සහ සුරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සපයාදීමේ අරමුණින් මද්‍රව්‍ය හඳුනා ගැනීමේ සංවේදක ඩ්‍රග් ඩිටෙක්ෂන් සෙන්සර්ස් තාක්ෂණයෙන් සන්නද්ධ කළ නව මෙට්‍රෝ බස් රථ සේවාව හඳුන්වා දීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනය කටයුතු කර තිබෙනවා. රියදුරන්ගේ රිය පැදවීමේ හැකියාවට සහ අවධානයට බලපෑමිල්ල කළ හැකි මද්‍රව්‍ය භාවිතයන් හෝ වෙනත් අහිතකර තත්ත්වයන් ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට මෙම නවීන තාක්ෂණික පද්ධතිය සමත් වෙනවා. එමගින් මගී ගමනාගමනයේදී සිදුවිය හැකි අනතුරු කල්තියා වළක්වා ගනිමින් අමතර ආරක්ෂක ස්තරයක් layer of safety නිර්මාණය වන බව එම ආයතනය පෙන්වා දෙනවා. උසස් ආරක්ෂක ප්‍රමිතීන් සහ නවීන තාක්ෂණය මුසු කරමින් සියලුම මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ආයෝජනය සිදු කළ බවත් උසස් වෘත්තීය රියදුරු ප්‍රමිතීන් පවත්වා ගනිමින් රටටම ආදර්ශමත් පොදු ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම සිය මූලික අරමුණ වන බවත් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා. වහාම වීගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න නාමල් රාජපක්ෂ. වහාම වීගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසුවා. මේ රටේ ගොවි ජනතාව ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න කිව්වාම ගොවියා කසිප්පුකාරයෙක් කියලා කියනවා. වීමිල ගැන ගොවියා කතා කරාම නෑ අපි දෙන්නේ නෑ කියලා කියනවා. පොහොර ටික වෙලාවට ගොවියට ලැබෙන්නේ නෑ. ගොයම් කැපෙන කාලේ බලලා හාල් පිටරටින් ගේනවා. කිව්වේ කොහොමද? හාල් පිටරටින් ගේන්නේ නෑ. මේ තමයි හාල් ගේන අන්තිම අවුරුද්ද කියලා. අවසානයේ නගරයේ ජීවත් වෙන ඔබටවත් සාධාරණ මිලට හාල් ලැබෙන්නේ නෑ. අපි දැක්ක පසුගිය සතියේ ගොවීන් ආණ්ඩුවට කියනවා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 140ක් ඉල්ලනවා. පහුගිය කාලේ ගොවීන් රජකමට සුදුසු නෑ කිව්වා. ගොවියට ඉච්චර ගැරහීම් කළා. ඒ ගැන ඇහුවාම කිව්වා රජකමට සුදුසු උඩුනුවර යටිනුවර ගොවීන් කියලා. තවත් අපහාස කළා. ආණ්ඩුව ගන්න කලින් නාමල් කරුණාරත්න කිව්වේ රුපියල් 154ට වී කිලෝවක් ගන්න කියලා. ආණ්ඩුව ගත්තම කියනවා ඒ ගානට වී ගන්න බෑ කියලා. කෘෂිකර්ම ඇමති තර්ජනය කරනවා ගොවීන් වීවලට මිලක් ඉල්ලුවාම. දැන්වත් තීරුම් ගන්න කියන්න ලේසි කරනකොට අමාරුයි කියලා. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පොහොර මිටියක් රුපියල් 350කට දීලා වීවලටත් සහතික මිලක් ලබා දුන්නා. ඒ වගේම අපි වී අලෙවි මණ්ඩලය හරහා නිෂ්පාදන මිලදී ගත්තා, හාල් මිලක් පාලනය කළා. නමුත් පහුගිය ආණ්ඩුව කාලේ අපිට කාබනික පොහොර ගෙනල්ලා වැරදීමක් වුණා. අපිට වඩා හොඳයි කියලා ගෙනාපු අයට වී මිලදී ගැනීමටවත් හරි ක්‍රමවේදයක් නැහැ. මෝල් හිමියන්ට ඕනේ විදියට වැඩ කරන්නේ නැහැ කියපු ජනාධිපතිවරයා මේසෙට ගහලා පාලන මිලටත් වඩා රුපියල් 10ක් මෝල් හිමියන් ඉස්සරහා වැඩි කළා. ජීවන වියදම අසීමිත විදිහට වැඩි වෙනවා. අසීමිත බදු බරක් තියෙනවා. දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා වගේම රටේ ජනතාවට දරා ගන්න බැරි තැනට අද ආර්ථිකය පත් වෙමින් පවතිනවා. වහාම මේ සඳහා ආණ්ඩුව වැඩපිළිවෙලක් ගොවීන්ට හා මහ ජනතාව හමුවේ තැබිය යුතුයි. බොරතෙල් මිල තවත් පහළට. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතිනවා. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල $79.88ක් දක්වා පහළ ගොස් තිබුණා. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ $83.77ක් ලෙසයි. රුපියල අද තැන රැකගනි. ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 346.21යි. අමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද 4 රුපියල් 346.21ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.14ක් ලෙසයි. ඊයේ 3 ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340.25ක් ලෙස දැක්වුණා. අයද සිටියත් දහස් හදවත් සුවය ලැබ දෙන්නට ගියා. නෙතඟ කඳුලක් ඉතිරි කරමින් සඳහටම යන්නට ගියා. රිය අනතුරකට ලක් වූ රන්දිනී බණ්ඩාර හස්තියා මිය යයි. කෑගල්ල රන්දිනී ප්‍රදේශයේ සිට මනම්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහරක් සඳහා ලොරි රථයකින් රැගෙන යමින් සිටියදී ටිප රථයක ගැටි අනතුරට ලක්ව දින 6ක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි රන්දිනී බණ්ඩාර නැමැති හස්තියා අද අලුයම මිය ගොස් තිබෙනවා. අලුත්ම පුවත් තොරතුරු සමගින් අපි නැවතත් හමු වෙමු. අපව විශ්වාස කර අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි. තවදුරටත් අපගේ පුවත් සේවාව සමග සම්බන්ධ වීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.